ආයිබෝවන් ට්‍රැවලිත් වයිගලයා අද ට්‍රැවලිත් වයිගලයාව ලංකාවේ තියෙන සුවිශේෂී පුණ්‍ය භූමියකට මේ පුණ්‍ය භූමිය බුද්ධ කාලේ මේ පුණ්‍ය භූමිය හඳුන්වන්නේ අරිට්ඨගම කියලා. ඒ අරිට්ඨගම කියන ඒ හේතු සාධක මේ මූලාශ්‍ර අපි ගාව තියෙනවා. ඒ ඉඳ තමයි අපි කතා කරන්නේ අරිට්ඨගම කියලා. ගෞතම සමන බුදුන් වහන්සේ වැඩ සිටි කාලේ මේ හඳුන්වන්නේ ජේතවනාරාමයේ කියලා. මේ වැඩ හිටියද නැද්ද කියන එකේ ප්‍රශ්න තියෙන අපේ මහතුරුන්ට මහත්මීන්ට මේ මූලාශ්‍ර අපි ඇතුව තමයි මේ කතා කරන්නේ. ඒ සියලු මූලාශ්‍ර මේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ට බලන්න දානවා. ඕගොල්ලෝ විශ්ලේෂණයක් කරලා බලන්න ඒවා හරිද වැරදිද කියන එක. නමුත් අපේ මතය අපි ඉදිරිපත් කරනවා. මේ පුණ්‍ය භූමිය ඇත්තටම සුවිශේෂී ජෛද විවිධත්වයෙන් යුතු වන පොඩක් තියෙන කඳු පන්තියක් වනයක් තියෙන කලාපයක් මේ හරි මේ කියන්නේ සීතල එතකොට රස්නේ මේ කියන හැම එකම මේ දේශුණක තත්ත්වයන් තියෙන මේ පුණ්‍ය භූමියක් තමයි මේ ස්ථානය. එතකොට මේ පුණ්‍ය භූමිය පිළිබඳ බොහෝ කරුණු රාශියක් කියන්නේ මට වඩා ආචාර්ය ජයරත්න පතිආරච්චි සූරින් දන්නවා. එතුමාත් එක්ක මම සාකච්ඡා කළා මේ වීඩියෝ එක YouTube එකට දාන අතරතුරේදී ඕගොල්ලන්ට මේ කරුණු රාශියක් මේ මම කතා කරනවට වඩා එතුමාගෙන් දැනගන්න පුළුවන්, එතුමාගේ කටහඬින් දැනගන්න පුළුවන්. එතුමාත් එක්ක සාකච්ඡා කරන ගමන් මම මේ රූප රාමු ටික මගේ ට්‍රැවලිත් වයිහෙලයා බලන සීලොම ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරිපත් කරනවා. යම් කිසි වැරදි අඩුපාඩුවක් තිබ්බොත් ඒවට සමා වෙන්න කියලා කියනවා. එහෙනම් අපි ඊටු ටික බලමු. අලිගඳකුත් එනවා. මෙතනින් වෙන්නේ වතුර එන්නේ මේ. මේ තියෙන පොකුණක්. පොකුණු පඩි පෙළවල් තමයි මේ තියෙන්නේ. මේ පඩි පෙළවල් මේ වතුර ආයිබෝවන් මාත්‍යා ආයිබෝවන් කොහොමද? ට්‍රැවලිත් වයිගලයා ගියා අපේ මාත්‍යා මේ රිටිගල. එතකොට රිටිගල ගියාම ඉතින් රිටිගල පිළිබඳව ලොකු ඉතින් ප්‍රශ්න ටිකක් ඉතින් මට මේ තියෙන ලොකු නෑ විශාල ප්‍රශ්න ටිකක් තියෙනවා රිටිගල සම්බන්ධව ඉතින්. මොකද අපි දන්න කාරණාව පත්තර වලින් අර මේ එළිය තියෙන පොඩි කාරණා ටිකක් නේ ඉතිහාස පොත්වල තියෙන්නේ. ඉතිහාස පොත්වල තියෙන්නේ බොරුනේ මාත්‍යා නේද? ඉතින් මට දැනගන්න මේක ඇත්ත යට ගියාව. දැන් රිටිගල කියන්නේ කොහෙද මාත්‍යා? කැකිරාවෙන් ගිහිල්ලා යන්න තියෙන්නේ. දැන් එතකොට අර බිබිබේ රිදිමාදියක් දෙන්නම් මේ ලොග්ගල් වලට අර මහ කන්ද මුද්‍රේ එතන රිටිගලක් තියෙනවා. එහෙත් රිටිගලක් තියෙනවා. එතන එහා පැත්තේ රිටිගල ආරාව කියලා එකක් තියෙනවා. මම කියන්නේ හබරන රිටිගල කියලා. ඔයා කියන්නේ මේ හබරන අනුරාධපුර දිස්ත්‍රික්කයේ හබරන ගණේවල් පොඩ හන්දියෙන් හැරලා යකල්ල පාරේ යන රිටිගල. අප්පට ඒක නම් මහත්තයෝ කතා කරන කියන්නේ ඔළුවක කොහමද කතාන්දරය. ඔබ දන්නවද? ඔය රිටිගල කියන්නේ මහත්තයෝ කකුසඳ කෝණාගම කාශ්‍යප විවාහ භාෂාවෙන් ගෞතම. දැන් මාතේ ඩයනම අද දක්වාම ගෞතම කියන නම තියෙනවා. මොකද තියෙන හින්දා විවාහයට දැන් මම අම්මට අම්මා කියන තාත්තට සම්පූර්ණ වැරදියි. මම අම්මට අම්මා කියන එකයි තාත්තා කියන එකයි වැරදි. නමුත් දැන් අපේ ඇඟ මාස දෙක යටවල කිදා බෑරන් තියෙන්නේ. එන්න අර විදිහට කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියලා කියනවා. නමුත් ඒ නම් හතරමත් වැරදි. කකුසඳ කියලා බුදුවරයෙක් ඒ නම වැරදි. කෝණාගම කාශ්‍යප නෙමෙයි කසබ. ගෞතම කියන නම ගෞතම. එතකොට ඔන්න බුදුරුන්ගේ කාලේ දිවිච්ච මහා විශාල පට්ටු 16ක විතර මාළිගා සංගීතයක් තමයි ඔය කියන මේ රිටිගල. ඔව් රිටිගල කියන්නේ උසගල කියන එක නෙමෙයි. දැන් මේ මෑතකදී කවුද කියලා තියෙනවා විශාල ගහක් තියෙනවා උස ගහ. ඒ උස ගහෙන් තමයි රිටිගල කියන්නේ නැහැ. ඕක මාත්‍යෝ අවුරුදු හරියටම මගේ දිනමක වාණු
කාබන් 14 දාන්න විදියක් නැහැ. කාබන් 14 දැම්මොත් ඊට වඩා පස්සට යන්න පුළුවන්. නමුත් ඔව් කියන්නේ මම කියනකට වඩා තව ආපස්සට යන්න පුළුවන්. මගේ ගාන හරියට අවුරුදු අද ඉඳලා මේ 2025 ඉඳලා මීට පෙර හරියටම අවුරුදු 8000ක දවසක්. දැන් 25 ජනවාරි දවස් 4යි නෙකින් තියෙන්නේ. එතකොට හරියටම අවුරුදු 7990ක් සහ 8000 කියන දිනය. ඒ කියන්නේ කොහොනාගම බුදුන්ගේ කාලේ වගේ වෙන්න ඕන. කසබ බුදුන් කාලේ. ඒක මම කියන්නේ ශිලාලේඛන සාහිත්‍යව. ඔප්පු කළ හැටි මූලාශ්‍ර ඇතුව. මූලාශ්‍ර ඇතුව මේ ලෝකයේ තියෙන එකම ශිලාලේඛනය තියෙන්නේ බුද්ධ ලාංඡනය, රාජ ලාංඡනය, දහම් ලාංඡනය. කොහොමත් එක්ක තියෙන සෙල්ලිපියක් වයිටෝ තියෙනවා. බුදුන් වෙනුවෙන් කරපු ස්තූපය. ඒ බුදුන් අල්ලා කසබ බුදුන්ගේ. මේ ගෞතම බුදුන්ගේ නෙමෙයි. අපි විවහාර භාෂාවෙන් කියන කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම කියන නම් හතර මේ විවහාර භාෂාවෙන් කියන්නේ. මේ කවකම මට මොකද කියන්න එපා. මම මේ ගෞතම කියනවා කියලා මොකද මම අදත් කියන්නේ මගේ අම්මා මගේ තාත්තා කියලා. ඒ දෙකම වැරදි. ඔක වෙන්නේ මගේ පිට මගේ මත කියලානේ. ඔව්. භාෂාව වෙනස් වෙනවා. වීඩියෝ එක අහලා තියෙනවා කවුද භාෂාව වෙනස් වෙච්ච හැටි. ඒ වගේම පොතු ලියලා තියෙනවා ඉතින් කතා කරන්න දේ. මතයි පිට වෙනවා. ඒ අපීත කාලේ බුදුහාමුදුරුවෝ පාරමිලි බොන්න කතන්දර අල්ලා එනකොට ඔය පන්තිය බලන් ජාතක පොත ලංකාවේ පසු කාලේ නළුවා ජාතක අටුවාවේ පොළොන්නරු යුගයේදී ඒකෙදි යටර ගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජුරු කෙනෙක් රාජ්‍ය කරන සමයෙහි අපමහ බෝසතාණෝ කියලා තියෙනවනේ. තියෙනවා. ඉතින් ඒක ඇතුලේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ අවුරුදු ඒ ආත්ම 548ේම එකම රජයි ඉඳලා තියෙන බ්‍රහ්මදත්ත රජුරු. වෙන රජු ඉඳලා නැහැ. ඒතර පොඩි ප්‍රඥාවක් තියෙන පොළොන්නරුගේ ගුරුනාගලදී ආවුරුද්දකට ඒ කියන්නේ දැන් කියවෙන්නේ එක්තරා කරා බ්‍රහ්මරත්නම රජ කෙනෙක් හිටියා. එතකොට ඔය ඒ කතා කාල පරාසය උඩ අවුරුදු 500ක් අයිතිය කරනවා. ඉතින් ඒ රජු අවුරුදු 500ක් ගියත් ඉතින් අතන දැන් කියන්නේ සාරාංශයේ කල්පලස්සයයි. ඒක 10 ආකාරයෙන් පෙරුවා 3 ආකාරයෙන්. නමුත් ඔය මේ පන්ති බණක් ජාතකයේ පුත නම වැරදිනේ. ඔව්. ඕකන ලියන්න ඕනේ සාරා සංඝ කල්ප ජාතකය කියලා. ලියන්න බෑ. අවුරුදු ඒ මනස අවුරුදු 20000ක් ජීවත් වෙනවා ඒක ලියන්න. ඔව්. ඉතින් අවුරුදු 40 ඕක ලියන්න බෑනේ. දැන් මගේ ජීවිතේ මම පරිශන කළා මක්කම ලංකාව කියලා ලියුවා ලියන්න කාලයක් නෑනේ මට. එතකොට රිටිකල මේ ශිලාලේඛනේ තියෙනවා. ලංකාවේ රාජලාංඡනයේ ස්වස්තිකය. රිටිකල තියෙනවා. අවුරුදු 20000ක් තිස්සේ ලංකාවේ මනු පරපුරේ රාජලාංඡනයේ රිටිකල අදත් ඒ දින තියෙනවා. පුරාවිද්‍යාව විසින් සුද්ධ විනාශ කළා. ඉතුරු පුරාවිද්‍යාවෙන් ආරක්ෂා කරලා ඉන්නවා මගේ චෝදනාව. ෂෙල්ලිපිය දෙනවා කෙලින්ම. රාජලාංඡනයේ සහිතව බුද්ධ ලාංඡනයේ සහිතව කෙලින්ම ඒ බ්‍රහ්මදත්ත රජවරයාගේ පුතේ කෙලින්ම බුදුන්ගේ නමින් කරපු ස්තූපය දෙනවා රිටිකල. ඒක දැනට මිනිස්සුන්ට බලන්න යන්න මිනිස්සුන්ට බලන්න යන තහනම් මිනිස්සු කියන්නේ ලංකාවේ මිනිස්සුන්ට බලන්න තහනම් ලංකාවේ සිංහල බෞද්ධයින්ට බලන්න තහනම්. එතකොට ඒ පැත්තේ මුස්ලිම් ගම්මානයක් තියෙනවා ඒ පැත්තේ. යකල්ල පැත්ත බර. ඒගොල්ලන්ට දඩේනේ යන්න පුළුවන්. ගමේ ඉන්න ගල්බැද්දෝ ඉන්නවනේ. මස්බැද්දෝ කියන්නේ. ඒගොල්ලන්ට යන්න පුළුවන්. දැන් ඔයාට යන්නත් බෑ මට යන්නත් බෑ. ඔයාලයි මටයි යනවා නම් යන්න ඕනේ පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් අවසර අරගෙන වනජීවි අධ්‍යක්ෂක ජෙනරාල්ගෙන් අවසර ගන්න ඕනේ අපිට යන්න. ඒ ගිහිල්ලාවත් ඒ යනකොට අපිට ගාඩ් එකට ඒගොල්ලෝ එක්කෙනෙක් දෙනවා. ඒ ගන්න ෆොටෝ එකක්වත් අපිට සමාජගත කරන්න දෙන්නේ නැහැ. ඒ කියන වචනයක්වත් අපිට ප්‍රකාශ කරන්න බෑ. ඒක අපි අරගෙන දීලා ඉන්න ඒගොල්ලෝ අනුමත කරලා ඉතලයි පුළුවන්. එතකොට මෙතන තියෙනවා මාත් ලෝකයේ තියෙන මුළු ලෝකෙම සමස්තමේ මුළු ලෝකෙම තියෙන විශාලම ශිලාලේඛනේ රිටිකල කන්දේ තියෙනවා. අකුරු ලක්ෂයයි. එතකොට ඒ ශිලාලේඛනය දැන් ඔය මම බුදුමාගේ මහලා තියෙන කරුණුත් එක්ක තමයි ඒක කතාව මම දන්නේ. ඔය බණ්ඩාපොකුණේට ගෙනල්ලා කඩලා අලුයත්තු දාපලා පාගල යට කරා කියලා කතාවක්
මෙහෙමයි පත්කාවක් තියෙනවනේ. ඔව් මට මහත්මයා ඔයක අර එක තැනක මගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා මේ කෙනෙක්ගේ නම මතක නෑ මට හොඳේ. එයාගේ නම ද ඉස්පිටල් වගේ නමක් ඒක මේ කවුරක්වත් දොස් කියන්න බෑ වැරදුනොත් හොඳ. මේ නම ඉස්පිටල් වගේ මම කියවෙන්නේ නෑ කටින්. නිකන් ඉස්පිටල් කියලා. ඔව්. නමක් නම. තියෙන පුජ්‍යලේ. විදේශිකයෙක්. 1886 ඔය කන්දමතොන්ට කියන මහා රිසර්ච් එකක් කරලා තියෙනවා. එයා පරිසර ජෛව විවිධත්වය පිළිබඳව ලියලා තියෙනවා. ඒකෙදි එයා ඒක සටහන් කරලා තියෙනවා මෙතන ශිලාලේඛනයක් තියෙනවා කියලා අක්ෂර ලස් එක. හරියට තියෙනවා. එතකොට ඒක අර අපි මෙතනම අර පහුගිය කාලේ අර ඇලෙක්සැන්ඩර් බ්‍රොයිට් ගැන හෙව්වේ. ඒ කියන්නේ බ්‍රොයිට් ඇලෙක්සැන්ඩර් ඔස්වාල්ඩ් කියලා. එයා පොඩි සටහනක් දාලා තියෙනවා. ඒතර ලෝකයේ ලොකුම ශිලාලේඛන එතකොට 1832 දී ආපු මේ මිනිඳුරු වල එක්කෙනෙක් ඕක මුදනේ අර ශිලාලේඛනේ කඩලා එයා ගල් මාලිගාවක් හැදුවා. ඒ ශිලාලේඛන කියන්නේ මහත්තයා මෙහෙමයි. අඩි 22ක් දිග අඩි 22ක් දිගට අඩි 3ක් ඝනකම අඩි 3ක් ඝනකම අඩි 22ක් දිග අඩි 11ක් උස මහා ගල් කුට්ටි හතරක්. අර දිඹුලාක ෂෙඩ් පිටියා තියෙනවා වගේ. ඒක තමයි මේ අක්ෂර වල තියෙන්නේ අපේ අර මගේ හෝඩි පොත්වල තියෙන අක්ෂර වලින්. ඒකේ අකුරු 10යි ඒ ගැන ලිඛිත ලේඛන තියෙනවා 4-5ම ඒ සුද්ධ මහත් කියන්නේ ඒ විදේශීය මහත්වරු දෙන්නෙක් වාර්තා කරලා තියෙනවා 1856 1896 වගේ තව වාර්තාවක් තියෙනවා. ඊට අමතරව මීට අවුරුදු 700කට කලින් ලියපු පොස්කොළ පොතක විස්තර තියෙනවා. දර මෑත යුගයේදී ඔය එකක් මේගොල්ලෝ කණ්ඩායමලා බණ්ඩාපු කොණ්ඩාලා යට කළා කියලා කියනවා. ඔයා කිව්වා වගේ කවුරු ඔයා කිව්වා අවිදානද? ඇත්තු දාලා යට කළා කියන කතාවක් තියෙනවා. අපි ඒ යකල්ල පැත්තේ පැරණියත් කතා කරන එක කටවහරි තිබුණා ඉතින්. එතකොට මේ මෑත කාලේ කැණීම් වලදී කොටසක් හම්බෙලා ඒක ආපහු යට කරා කියලා කතාවක් තියෙනවා. අපේ දැන් සංකෘතිකමති හින්දුම සොලිඩරි මහත්තයා කියන උත්සවය ආරම්භ කළා. ඔක මෙයා කරන්න පටන් ගත්තේ. ඉතින් එයාට කලින් සරත් විරසේකර යුද්ධ විරච්ච ගමන් සිවිල් මේක ඉවර කරන්න හැදුවානේ. මම එපා සරත්ට ඉවර කරන්න එපා. ඒ පුරා විද්‍යාවට අනුබද්ධ කළා උගලන් පන්සලට දාන්න කිව්වා. මම සරත් විරසේකට කිව්වා. අනුබද්ධ කිව්වා ඒකාරේ. එතකොට කොහොම හරි ඔතන දාලා ඔතන 80 ගානක් දාලා කැණීම් කරලා අන්තිම පඩිපෙළ හදනකොට මහා විකෘතියක් කළා නා. 2000 මේ 11 12 හොඳේ. කට් වුණා ඉතින්. තරපියසගේ ගෝල බාද යෝධා කරන රත්නප්‍රියගේ ගෝල බාද රජේ වැඩි ගන්න නෙවි. මොකද සිවිල් ආරක්ෂක බලකාය. ගම්බට්ටෝ කියන එක සිවිල් ආරක්ෂකය කරන්නේ ඒගොල්ලෝ. කොහොම හරි ඔන්නම ඉතිහාසයක් තියෙනවා. එතකොට මේ මෙන්න මේ ඉතිහාසය හොයාගත්තට පස්සේ තමයි මේ බුදුවරුන්ගේ ශිලාලේඛන සහ විශාල බුදු පිළිම ගලවම් කරපු මහා දුර්ලභ ගණනේ ගල් පිළිම මෙහෙම හරි වටිනා කියන දේවල් තියෙනවා. ලෝකයේ වෙන කිසිම තැනක නැති මුළු සමස්ත ලෝකයේම. ඔව්. මම ලෝකයේ ඉඳලා නෑ ඒ වුණාට මම මේ ලෝකය ගැන දන්නවා. පොතෙන් පතේ. ඔව්. මුළු ලෝකයේම නැති ජෛව විවිධත්වය සහ දේශගුණික කලාපයක් තමයි රිටි කරලා කියන්නේ. ඔව්. කියන්නේ ඇත්තටම මහත්මයා මේ කියන්නේ ඔය ගිය දවසේ පුදුමාකාර සිද්ධියක් වුණා. අපි ගිය දවසේ වැස්සක් තියා කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ මම ගිය දවසේ මම ගියා. ඒ වැස්සක් කිසිම කියන්නේ වැහි පොදියක්වත් ගහලා නැහැ. කොහොම හරි අපි ගිහිල්ලා එක විනාඩි 20ක් 25ක් වගේ ඉන්නකොට විශාල වැස්සක් කරලා සම්පූර්ණ දියැලි ශක්තිය අර අපේ කලවාන මේ මතුගම් මේ ඒ වගේ දියැලි වලින් වතුර එන්න ගත්ත සනිකව. ඒ කියන්නේ නෝරේලිය වගේ තියෙනවා අනුරාධපුරය වගේ තියෙනවා. ඒ කියන්නේ දේශගුණික විපර්යාස තියෙන පුදුම තැනක් ඔතන. එතකොට දැන් කතාවෙන් අමතක වෙනවා මේ වෙනත් කතා කරන්න ගියාම මේ ඔබතුමා ඒක හරි අපි ටික වැටෙන්නේ කතා කරන්නේ. අර බම්මදාත්ත රජුගේ මහා ශේන්පතිවරේ තමයි මේ කාශ්‍යප බුදුන් වෙන්නේ මේ ස්තූපය කරන්නේ. ඔව්. ඒක පිළිබඳව මහා විශාල ශිලාලේඛන තියෙනවා. එතකොට ඔගේ නම රිටි කරලා නෙමෙයි. ඔව්. අරිට ගම.
අරිට්ටගම. අරිට්ට නෙමෙයි. එහෙනම්? අරිටගම. අරිටගම. නෝ. දැන් මම ඔබතුමාලා දෙක කරන් දෙන්නම්. ඔව්. මං ගාව තියෙනවා ඉංග්‍රීසි වාර්තා 21ක්. ඔව්. 1932 ඉඳලා 2000 වැරදිම සමායන 1932 ඉඳලා 1970 දක්වා ලිඛිත දෙයකට මං ගාව තිද්දකක් තියෙනවා. ඒකෙන් තිද්දේ මේක ඔයාලට නම් පෙන්නන්න. ඔයාලට නම් පොඩ්ඩක් ගා දාන්න පුළුවන්. ඒක තියෙන්නේ inscription of Sloan volume 1 එස් පර්ණවිතාන ශිලාලේඛන අංක 270 වගේ බලන්න මම මතක නැහැ හරියට දැන් පොඩ්ඩක් උන්න පොතට බලන්න බලන්න මතක නැහැ ඇත්තටම මේ කොහොමද වීඩියෝ එකක් කරලා කිව්වට මම මේ පොත විශ්වාස දාන්න බෑ නේද? මම මෙහෙමනේ අර ඒවවල මම මේ පොත බලලා මම මේ පොත බලලා නැහැ කියලා. දැන් තමයි අතට ගත්තේ ඒකෙන්ද වැරදුනොත් එන කිරියක් වෙන්නේ හරිද මේ පන්රවා ගන්න මොකද අන්න මේ අංක කියනක බලන්න කට්ටිය මං කියන 200 කීයද කිව්වේ 271 කිව්වේ නම් 200 කීයද 70 නේ 270. අර වැරදිලා නෑ. නෑ 268 ඒ 270 කියන නැවක් මේ නැවනේ. ඔව් මේ තියෙන මාත්‍ය 269 මේ තියෙන මාත්‍ය මහා මත බම දත කුස ගුත්‍රෙන පරුමක නෝ දිනොන්ද ඔව්. ඒක යයන් අනිත් පැත්තට තියෙන හොඳද අපි මේක මීඩියක් කරමු ඒක එහෙට මේ දිනවා මනු පරපුරේ රාමරත්නගේ මුතුමෙත්තන්ගේ රාජලාංඡනය ස්වස්තිකය මෙන්න දින බුද්ධ ලාංඡනය ඔන්න මේ ඔක්කොම ධර්ම චක්‍රේ නියම ධර්ම චක්‍රේ තියෙන නවදීන ඔබතුමා බලන්න ඉතින් මේක හරිය මේ ධම්ම කෝසේ සීලු දේවල් මේක තියෙනවා. එතකොට 1932 ඉඳලා මේ දක්වාම 2025 වෙනකන් ලංකාවේ කිසිම කෙනෙක් රජයේ වැටුප් ගත්ත පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිවුරු දාගත්ත කිසිම කෙනෙක් මේ ශිලාලේඛන ආරක්ෂා කරන්න ක්‍රියාමාර්ගයක් අරගෙන නැත. නෑ. මම ඕක ආරක්ෂා කරන්න කියලා ලිඛිත වල යටිලා රීජියම් ලොකු බණ්ඩාරගේ නම්ම හිටපු අයට. මේ වෙනකම්ම ලියලා තියෙනවා. මේ වෙනකන් නෙමෙයි. 2010 වෙනකන් ලියුවා. දැන් ඊට පස්සේ මම ලියන්නේ නැහැ. මම නැවතුවා. ඔව්. දැන් මාන කියන්නේ හරි පුදුමයි මේ අපේ රටේ මෙච්චර ලිඛිතව මේ තියවිලා දැන් මේ ඉන්ෆෙක්ෂන් ඔෆ් සිලෝන් කියන පොතේ මේක සඳහන් දාලා තියෙද්දි ඇයි මේක බෞද්ධයාට මේ මූලාශ්‍ර පෙන්වන්නේ නැත්තේ? පෙන්නන්න කවුරක්වත් දන්නේ නැහැ. දන්නේ මං විතරනේ. දැන් අන්න ඒක තමයි කියන්නේ. ඒක තමයි දැන් ඒ පෙන්න මේ මෝඩාසර පෙන්නන්න ලංකාවේ කිසි කෙනෙක් දන්නේ නැහැ. දන්නේ මං විතරයි. ඒකෝට දැන් අපිට ඊයේ පෙරේද මේ කතාවෙන් බාහිරව තවත් කැලලක් ඇඩ් කරන්න වෙනවා. කවන්නේ නැහැ. ඔව්. හරිද? අපිට දැන් අභියෝගයක් කරන්නේ හාමුදුරනේ. ඔව් ගල්ලා ඉවර කන්දේ ආමුදු. ගල්ල දැන් විමල කන්දේ හාමුදුරුවෝ කියනවනේ දැන් මේ අපිට පෙන්වන්න කියන ඔප්පු කළා. මොනවද? දැන් ඒ ඉන්ද්‍රසාලගාවනේ. ඉන්ද්‍රසාලගාවට වඩා මේක පැහැදිලිවක් තියෙන මේ තියෙන්නේ. කාශ්‍යප බුදුහාමගේ හිතුව චෛත්‍ය ඔක්කොම මේකේ හැමදේම තියෙන්නේ මේ. ඔව් ඒක තමයි. ඉතින් මේවා දැකලා නැද්ද? නෑ දකින්න උන්වහන්සේ. දැන් යා කැම්පස් එකේ මහා කැම්පස් එකේ කැන්ටිමේ වැඩ කරන්නේ. මහා කතිකාචාර්ය නෑ. හරි යාගේ ජග්ගෝලයා කියන්නේ. ඒ චග්ගෝලයා කිව්වට ඔය ගල්ඩේ ඉමලකන්දේ හඳුරු රාජරාජ විශ්වවිද්‍යාලේ කැන්ටිමේ පුස්තකාලේ ඉන්නේ. ඒක තමයි ඒක දැන් නැත්තම් මේ පොත දැකලා නැහැ. ඒක දැක්කම වාදක් කියනවනේ. ඒක දැන් උතර රිටිකල මෙච්චර මේ දැන් රිටිකල අපි රිටිකල කියන්නේ දැන්නේ වර්තමානයේනේ. අරිට්ටගම නේද? ඕක ඇවිල්ලා බුද්ධ කාලේ ජේතවනාරාමේ. ජේතවනාරාමේ ගෞතම බුද්ධ කාලේ ජේතවනාරාමේ ඕක සුදත්ත සිරුර තමයි මේව කරන්නේ. ඒ ගැන මහා විශාල සිතාකරන ලේඛනයක් තියෙනවා අදි 9ක් දිග අදි 3ක් කුස පොරොව ලිපියක් තියෙනවා. දැන් ඒක පොරොවට වර කරලා තියෙන්නේ මාමිනියාවේ කනත්තේ. ඔව්. දැන් ඔය කතා කරලා ඒ සෙල්ලිපිය මාමිනියා කනත්තේ අර කරලා වැහුවා. ඒක වහලා දැම්මා. වහලා සම්පූර්ණ වැව වහලා ඉවරලා වැව වලින් පාරවා දාලා බුදුන්ගේ නමින් වෙච්ච මහමුනි වැව කෙලින්ම නැතිම කළා. නැතිම කළා දැම්මා. ඒ කියන්නේ මර්දන් කඩවල ඉඳලා
රිටිකට යන පාරේ මැද තියෙන මහ මිනිහා අර මහ මිනිහාව මහ මිනිහාව කියලා තියෙනවා. ඔව් අන්න ඔය දැන් අපි පහුගිය කාලේ අපේ වීඩියෝ කෙනෙක් අහලා තිබ්බා බුදුන්ගේ නමින් තිබ්බ ගමක් කියන්නේ කියලා. ඔය තියෙන බුදුන් ගොඩක් අයකට ලියලා තිබ්බා. ඔව් බුදුන් ඔන්න ගම කියලා එකක් තියෙනවා මේ අනුරාධපුරේ ඉඳන් යාපනයේ පාරේ. දැන් බුදු මුත්තා බුදුගල විදිහ ගත්තාම වාසිය තියෙනවනේ. දැන් ඔය තව එකක් අපි කිව්වේ සාක්ෂි ඇතුළු තියෙනවනේ. අන්න ඔය මූලාශ්‍ර ඉල්ලන කට්ටිය ගිහිල්ලා මේ බලන්නවා. ඔව් ඔය ගැන මහත්තයා ඔබතුමා දන්නේ නැතුවනේ මම ලියලා දෙනවා මහත්තයා මට අංගොඩ ඉඳලා ඉන්න දවසට ඔළුව හොඳ නැහැ නේ. ඒ දවසේ මම පොතක් ලියලා නෙට දුටු දෙය කියලා. ඕකේ මම ඔය ඔක්කොම විචාර කියලා තියෙනවා. බලන්න ඉතින් අරගෙන. හොයාගෙන බලන්න. ඔව් හොයාගෙන බලන්න කියන්නේ නැත්නම් දැන් මේ හැමදාම මගේ වීඩියෝ සුමුදුගේ අංකේ තියෙනවා වීඩියෝ 100ක විතර හැම වෙලේම අහනවා සුමුදුගේ අංකේ නැද්ද කියලා. අන්න සුමුදුගේ පොත් හැරෙන්න සුමුදුට කතා කරලා පොත් ඉල්ල ගන්න ඩුප්ලෝ printer මේ කියන්නේ ෆොටෝකොපි ගන්න පුළුවන්. ෆොටෝකොපි ගාලා පොතක් විතර හදලා දෙනවා. පොතක් රුපියල් 2500 1500 2000 ඔක්කොම පොත් කඩලා කරන රුපියල් 20000ක විතර යනවා. ඔන්න 0.71යි 60යි 95 200 නම්බර්. ඔන්න ඔය නම්බරෙන් ඉල්ල ගන්න ඉල්ලලා අපි කියමු එහෙම ඉල්ලලා ඉතින් දුන්නේ නැත්තම් පොඩ්ඩක් දැන් අද උදේ ආපෙකේ අහනවා කොමෙන්ට් තුනකින් සුමුදගේ අංක මොකක්ද කියලා. එතකොට 0.71යි 60යි 95 200. ඔකත් පින් කරලා අපි දාමුකෝ. දාන්න. එතකොට ඔන්න අරගන්න මන්දියෝ පොත් තියෙනවා 13ක් විතර ඒ ටික ඔක්කොම ගන්නවා රුපියල් 20000ක් ගන්නවා. ඒ පොත් වලින් මට එහෙම සල්ලි හම්බෙන්නේ නැහැ. සුමුදුරත් ඒ දැන් ගහන ෆොටෝකොපි ගහතු විතරයි යාගේ මැෂින් එකේ රේට් එක විතරයි යා ගන්න ගේන්නේ හොඳේ. නැත්තම් මාත් එකම මැරිලා හංගිලා යනවනේ. ඒක හරියට. මගේ පොත් ඕන කෙනෙක් ඉන්නවා නම් ලැප්ටොප් එකක් අරගෙන දාලා දෙන්නම් මේ කීයද ගන්න 5,85,000. 5,85,000. මොකද මේවා වැඩි වෙනවනේ එන්නේ. ටැක්ස් වැඩි වෙනවා. වැඩි කියන්නේ ඒ දවස් ගෝල්ඩ් එකක් තිබුණේ 125 දැන් 160යිනේ. ඒක. එතකොට මාත්‍ය දැන් හරි. එතකොට දැන් ඔය පටන් ගැම්මෙම අර රවුන්ඩ් මේ තියෙනවනේ. ආව. ඒව මොනවද? ඒ පාදෝනේ. ඒ පාදෝනේ. පාදෝනේ. ඊට පස්සේ ගිහිල්ලා ඔය දැන් වල තමයි කකුල හොදාගන්නේ. ඔව්. ඊට පස්සේ එතනින් උඩට ගියාම දකුණු අත පැත්තට ගියා විශේෂ කුටියක් තියෙනවා. අර ඇලකුත් එක්කම විශේෂ කුටියක් තියෙනවා. ඕක විශේෂ කොට එකක් නේ මාත්‍ර තියෙන ඔක්කොම කල්ලා විනාශ කරලා ගොඩක් කල්ලා තියෙන දැන් තේරම කාලිංග මාකෝ ඔක්කොම විනාශ කළා පස්සේ මේ ළඟදී පුරායිද්‍යයන් අටලොකු ටික ඔය තියෙන්නේ ඒක සාමාන්‍යයෙන් ඒක අනිත් ඒවාට වඩා ටිකක් විශේෂයි එතකොට අර කැලේ පැත්තට වෙන්න අලක ඒ දන් කියන්නේ අර ගල් පාලම ඔව් ගල් පාලම ගානේ තියෙන එක ඒක එතන ඔය මේ ඒ නැහිදී ඔය කන්ද නගිනකොට පොඩ්ඩක් නැවතලා ගිහින් මං හන්දිම මගේ ඔය මහ රහතුන් වහන්සේලා මේ බුදුහාමුදුරේම යනකොට පටාචාර කියලා. හැබැයි ඔතන තව එකක් තියෙනවා හුඟක් වෙලාවට උඩට ගුවන් යානාවේ දැන් පටාචාර මහන්වන්න පස්සේ ගිහින් තියෙන ගුවන් යානාවේ. අර හෙදිවෙන් දුවදාසේ නෙවෙයි මේ කියන්නේ. රජමාලිගා කොල්ලත් එක්ක හොරෙන් පැනලා ගිහිල්ලා ඒක නෙමෙයි. ණය ගහලා හොරෙන් පැවිදි වුණාට පස්සේ පටාචාරත් දෙන්නේ ගුවන් යානාවේ එක කියලා තියෙනවා උඩට මේ සාදාගේ හැමත් දරුවෝ ඒ මහ විස්තර දෙනවා අතුවවල. එතකොට ඒකම මේ කවුරුහරි නවතන් ගත්ත නැවතුම් තැන් නම බුදුහාමුදුරුවෝ ඔතන හිටියේ. බුදුහාමුදුරුවෝ ඔතන හිටියේ නැහැ. බුදුහාමුදුරුවෝ හිටියේ මුදුනේ. මුදුනේ. එතකොට ඊට පස්සේ ආයෙත් තව චුට්ටක් ගියා පැත්තෙන් ගියා තියෙන රෝහල. දැන් ඒ භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් ඒවා මෑත කාලේද ඒ රෝහල ඉදි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒකත් නෑ ඒ රෝහල ඉදි කරලා තියෙන ගෞතම බුද්ධ කාලේ නෙමෙයි ඇත්තෙම. ඒ හුඟා තියෙන්නේ ඉතිහාසයේ සඳහන් වෙන මහමන්දේ මේ සූරතිස්ස රජුරෝ ඔතන විහාරේ නාවකම් කළා කියලා. ඒ කියන්නේ පැරණි විහාර භූමිය මේ බුදුන්ගේ නමින් දිවිච්ච මහා ගේකවන රාමයේ සෝදත්ත සිල්වරයා කරපු ඒක මේ ඔය ජේත කියලා උණ පඳුරු වල කතන්දර දාලා හරියන්නේ නැහැ මේ වෙන කතාවක්. එතකොට අනේ පිටිසුතුමා කියලා කියන්නේ සෝදත්ත සිල්වරයාගේ ශිවාලයක තියෙනවා. පිටිකලක් තියෙනවා තව තැන් වල තියෙනවා. එයා මේ මොකද්ද කියන්නේ අමතකුණා. මේ දැන් අපි පොඩ්ඩක් ඒ නටබොන් අවුල් පසු කාලේනම අවුරුදු 100ක් යනකොට වල්ගද්දලා තිබුණාට පස්සේදී ඊට පස්සේ ලංකාවේ රාජත්වයට පත් වෙනවා සූරදිසික රජවරේ. එයා නැවත පිරිසරකරන කරනවා නව නිර්මාණත් එක්ක කරවනවා. ඒව තමයි ඒ තියෙන්නේ. දැන් තියෙන්නේ. හරි.
නමුත් දැන් තියෙන්නේ 1990 ඩිඩ්ඩගෙන් පස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරපු දේවල්. ඒක කියන්න බෑ. දැන් වර්තමාන සකස් කරලා තියෙන්නේ ඒක තමයි. ඔව් ඒක තමයි කෑදේ කවකද මේවා. ඒක වාස්තේ දැන් එහෙම දැන් යනෝනේ එතකොට දැන් තව තියෙනවා දැන් සාමාන්‍ය කුටි අර මේ වගේ දේවල් තියෙනවනේ පරිසරේ. මුළු පරිසරයේම තියෙන කල්කරු. මෙහෙමයි මහත්තයෝ රිටිකල නටබුන් දැකපු අය ලංකාවේ මහත්තයෝ කවුරක් නැහැ. ඔව්. රිටිකල කියන නටබුන් දැකපු අය ලංකාවේ කවුරක් නැහැ. මම ටිකක් ඔය මට පුළුවන්කමක් තිබුණේ නම් මම ටිකක් බලලා තියෙනවා. ඔයත් මට ආරංචි හැමදාම ඉඳලා ඔරෙන්ජ් එක බලුවා කියලා. නම මේ ලංකාවේ ජීවත් වෙන ජනතාව කිසි කෙනෙක් රිටිකල නටබුන් දැකලා නැහැ. ඔය අර 100%ක වගේ ප්‍රමාණයක් තමයි ඔය තියෙන්නේ. අර සුද්දට පෙන්නන ටුවරිස්ට් වලට හදපු පාරේ ඔය පොඩ්ඩ විතරයි. මොකද අනිත් අත තියෙන්නේ ඒක නිසා තමයි ඕක අධි රක්ෂිතය කළේ. ඔව්. අඩි 72 දිග හිටිපිටම සතපෙන පිළිම විවිධ බුදුර උඩ මහා ගල් පර්වතේ තියෙනවා. අනිත් එක ඕක මේ ඒක ඊළඟට අනිත් එක දැන් ඔය කාශ්‍යප බුද්ධ කායන්නේ මේ ඔය බ්‍රහ්මදත්ත රජුරෝ හිටියා ඒක පැත්තක. ඒකවල මේ පැත්තේ අර කියන මහා මාලිගාවේ හිටියේ පුඩස්ති මොනිතුමා. රාම රජුගේ මුත්තා. එයාගේ ඔක තට්ටු 16ක මාලිගාවක්. දෙල්ලන්නේ. ඔව් ඒකද යන්න ඕනේ යන්න පාරවල හැමදෙන්න පුළුවන් නමුත් තුන් පැත්තට යන්න පුළුවන් නමුත් තුන් පැත්තට නෙවෙයි හතර පැත්තට යන්න පුළුවන් නමුත් දැන් ආන්දියා කරලා මෙහා පැත්තට යනවානේ අපි රුද්දෝ ටෝරිෂන් පැත්ත නැතුව ඊට කිලෝමීටර කලින් අපි ආන්දියා කරලා ගියා ඒ ආන්දියාට ගිහලා වමරට යනවා තමයි ඔය දැන් ප්‍රකාශන සෙල්ලිපි බලන්න පුළුවන් අරවත් එකක්වත් බලන්න බෑ ඒවා කෙනවල එහෙම ඇංගිලා තියෙනවා ඒක නිසා තමයි මේ අපේ ඉතිහාසයේ බුදුවරු හතර දෙනාගේ ඉතිහාසය තියෙන රිටිකල එතකොට මනු පරපුරෙන් නගින රාජ ලාංඡනයේ තියෙන රිටිකල. ඒ හින්දා රිටිකල අධි ආරක්ෂක කලාපයක් කරලා ලංකාවේ ජනතාවට වැහුවා. එතකොට මාත් ඒක උඩම තියෙන්නේ දැන් අපි ඔය යන සංචාරය කරන පුළුවන් ප්‍රදේශය තියෙනවනේ. ඒ කෙරවලියම පන්දේ මැදකට වගේ ගියාම තියෙන පැරණි බෝධි වෘක්ෂයක් තියෙනවා. ඒක පැරණි බෝධියක්ද ඒකත් වෙනත් තමයි පතු කරන මීට ඒ බෝධිය නම් දැන් ඔය කිව්වනේ ඉතින් එච්චර බලන්න නැහැ. ඕවත් ඉතින් අවුරුදු 1200 300 පැරණි බෝධි නැවතන මෙයාද නමුත් ඕක පසු කාලීනව සූරදිස්ස රජුරෝ ඕක නවකම් කළා මහා සංඝා ආරාමයක් කළා. ඒ වැඩි හිටවන්නේ නැති ඉතින්. නමුත් නෑ එතරම් දිලා මැරිලා අර මියැදිලා ඔව් ඉතින් සමහර විට අර විවහාර භාෂාවෙන් ආනන්ද බෝධිය කියලා අපි කතාවක් කියන්නේ. ඔව්. අර ජේතවනාරාමේ ආනන්ද හාමුදුරුවෝ ගැන කිව්වම ආනන්ද බෝධිය කියලා සමහර විට බොහෝ දුරට ඒක වෙන්න පුළුවන්. නමුත් මම මේ අනුමානසකෙන් කියන්නේ මොකද ඒක වෙන්න පුළුවන්. නමුත් ඊට පස්සෙත් අතන මේ සූරදිස්ස රජු මේවා කළා කියනවානේ. මේකින්ද ගැහුවක් තියෙනවා. දැන් අර බෝධිය මලා ඔව් ඊළඟට සූරදිස්ස රජු ආපහු ඔක රාත්‍රියේ අත්තගෙන ගවද කියලා කියන්න බෑ. ඒ බෝධින් වහන්සේ අපවත් වුණාද තවත් බෝධින් වහන්සේක ඉස්තිපාවනේ කරන්න ඇති. ඔව්. මොකද දැන් ඔබතුමා ලොන්නම් මේ ඔය මම දැන් අපේ පොත නැහැ. ඔන්නම් පොත අරගෙන කියවන්න පුළුවන් මහා වංශ වාර්තාලිය. මේ මහාසේ තියෙන ඔක්කොම විස්තර කරලා. ඒක කරපු දේවල්. ඔව්. මහරණට ඊ අපි අර විදිහට දෙලිපි අපි කුටි කරපු එක. ඒක නේද මම ඔය රෙත ගැන කිව්වේ. ඔව්. ඒ රෙතගේ දෙලිපියක් මම කිව්වා ටික දිනනවා කියලා. නියෝජිත කරගත්තේ කලවානේ. ඔව්. අපිට එතන පටන් ගත්තා. කිරිබරි කරලා මම ඔබතුමා ඊයේ මතක් කරුවින් තමයි මතකේ ආවට මම කියන්නේ. දෙලිපියක් තියෙනවා නැත්නම් පරුමක රෙත ජය පරුමක නගුලි ගිත පරුමකලු දීපනියා ලෙනේ සගද දිනේ කියලා. හරි. ඔව්. ඒ කියන්නේ දීපනිය කියලා කාන්තාවක්. මේක මම ලස්සනයි. ඔව්. ඒ රෙතගේ වයිෆ් තමයි දීපනි කියන කාන්තාව. හරි. ඔව්. ආපහු මෙතෙන්ට තව කෙනෙක් කියනවා පරුමක නගුලි කියලා කෙනෙකුත්. මේ ක්‍රිටිකල් තියෙනවා. මේ ප්‍රකාශිත එකක් කියන්නේ 1993 පොතකින් කිව්වේ හොඳේ. ඔව්. 1993 පොතක් තියෙනවා. ඒ පොතේ නම්බර පිටුව 13 තමයි මේ බලාගෙන පොතේ නම වැඩක් නැහැ නේද? පොතේ නම නැහැ. පොතේ නම එක. පොත තියනනේ. ඕනෙම නැහැ. ඔව්. එතකොට මේ අර
මේ පරණ විතාන අනේක සම්බන්ධ ඩිකුට්ටි කරලා දෙන පරණ විතානගේ පොතේ මේ රිලිකලා තියෙනවා බුදුන්ගේ ස්තූපේ මහා මත බඹදත පුත පරුමක පුසකුතන කරිතේ බුද බුජ බුයන්න දයන්න සුයන්න බයන්න බුද තුමේ කියලා කෙලින්ම ලියලා තියෙනවා. ඒතකොට මේ පරණ විතාන මොකද කරන්නේ? ඒක BAD කරලා බද කරනවා. අර අපේ බට වගේ නේ සබරක විශ්වවිද්‍යාලේ මාජාතු බට කළා වගේ කරලා වෙලා එයා ඒක නමුත් එයා ෆුට් නෝට් එකක් දෙනවා පන්නිතාන my also be read as බුද තුමේ කියලා BUDA TUB කියලා ඒකලා දීලා වෙලා if the reading Buddha Sumba කියලා විස්තර කළා the stupa of the Buddha කියලා මේකේ තියෙන මාද වෙන මුල්ලක අර අදෝලිපියක ඉතින් මේ හැමේ නාට්‍යෝ මෙහෙමනේ ඔව් හංගලේ ඔක්කොම පස්සපැත්තේ හංගලා තියෙන වාතය දැන් මහත්තයා මේ වීඩියෝ එක ගලපෙන්න දැන් ගෑණියෙක් ගත්තොත් මහත්තයා ඇඳන් ගෑණියෙක්ව ගත්තොත් එහෙම මහත්තයා ඇඳුම් අඳගෙන ලස්සනට ඔසරිය අඳන් හිටියට බලන්න දෙයක් නැහැ නේ. ඔය ඇඳුම් ටික ඔක්කොම ගලවලා කකුල් උඩ දාලා බලන්න ඕනේ. ඒක තමයි හරි දේ වෙන්නේ. හරි දේවල් පේන්නේ. ඒකට කියන්නේ මොකද්ද? අදෝමුඛය. අදෝමුඛය. ඒ වගේ පන්නිදානක පොතේ තියෙන්නේ හෙඩ් උස්සරම බලන්න ඕනේ. ඒව බලන්න පේන්නේ නැහැ. ඒ කියන්නේ අර ටයිපින් අකුරු වලින් නම්බර 4 අකුරු වලින් තමයි ඒවා තියෙන්නේ. ඒක නොපෙනෙන්නම තමයි ඒක ටයිප් කරලා තියෙන්නේ. ඔව්. එහෙම එකක් තියෙනවා. මෙතනදී මම හිතන විදිහට දැනන්නේ විදිහට මේ භූමියේ පුණ්‍ය භූමියේ මේ ස්ථානයේ සංඝවාසයක්. දැන් මේ කණු ඇදලා තියෙන වහලවන්න ඒ වැටිච්ච කණු වල කොටස් තමයි මේ බිමට පතිත වෙලා තියෙන්නේ. මේ තරම් අති නිර්මාණ ශිල්පී නම් ගල් වලින් හෙළයාගේ තාක්ෂණයට ගහන තාක්ෂණයට ගෝයේ තව පොරේවල් නැතුව ඇති මම හිතන විදිහට මානකුගේ හේතු කපලා තියෙන කැපිල්ල මොතරම් කණුනේ හරියට ගහකින් පරාලයක් කිරුවා වගේ ඒ තමයි නූල අරිට මහගම අරිට මහගම ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ කැපිටල් D මේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන ක්‍රමය මම කියන්න. ඔබතුමාලා මේ ෂෝට් හෑන්ඩ් එකක් දාගෙන අපේ කැපිටල් D simple R simple I simple T simple A ඒ ඇතුලේ simple T එක ඇතුලේ ඩොට් එක තියෙනවා. මොකද අරිට අර ඉංග්‍රීසි 100 අකුර බෝලේ රවුම දින භාගයක් කරපුවම කොහොමද මොඩල් එක රවුම භාගයක් කරපුවම කොහොමද ඉංග්‍රීසි 100 අකුර තියෙන්නේ? ඔව් ඒ වගේ තමයි ට අකුර. ඔය ඕක ගැන කතා කරන්න කිව්ලානේ ට බට උනේ ඔය අපේ මහාචාර්යුන්ට. එතකොට මේ හොඳට මේවා කියවනකොට මේ සුද්දාගේ ඉංග්‍රීසි පොත් කියනකොට හැම වෙලේම මේ ඉංග්‍රීසි අකුර වල යට තියෙන ඩොට් දෙක කියවන්න. ඒවා බලන්න ඕන තව පොඩි රැලි තියෙනවා. ඒවා මේ නැත්තම් මේ වචනේ උච්චාරණය වෙන්නේ නැහැ. ඒකයි. එතකොට ඒක පරිවර්තනයේ තියෙනවා ඒක පැහැදිලිව. ඒ කියවන්න ඉංග්‍රීසි බයින කියව ගන්න බෑ මාත්‍යෝ. කොහොමද දන්නේ කියන්න. TH කියලා දෙනවා. SON කියන මල සම් කියලා. සම් පවර් තියෙන්නේ. උදේ ඉඳ පායන්නේ. මේකේ තියෙන the son of the මේ son නේද? ඒක නෙමෙයි. මේ sons the son of the මහා මාත්‍ර බ්‍රහ්මදත්ත මේ තියෙන බ්‍රහ්මදත්ත මහා මාත්‍ර බ්‍රහ්මදත්ත the chief bahika the chief pushagutta the chief mitra and the chief teacher by tree has been found the great village of අරිට කොහමද දැනගන්නේ? මේක හරි වැදගත් නේ. වීඩියෝ එක අහන අයට මම අපි කල්ලාර විදියට වීඩියෝ කරලා පෙන්නන්න. ඔව්. capital A simple R I
කැපිටල් සිම්බල් T අකුරු දෙක යන ඩොට් දෙකයි HA. අරිට එතකොට මෙන්න මෙතෙන්දී මහ ප්‍රාන්තය දානවා වර්ණිකා. හරි. ඇයි මේ මහ ප්‍රාන්තය දාන්නේ? ඒක ඉතින් මගෙන් අහලා හරියන්නේ නැහැ නේ වර්ණිකාගෙන් අහන්න බෑ. ඒක. පුරාම මේක. ඔව් මිනිහා. මේක සංකෘත භාෂාවට හරවන්නේ අරිට කියලා. ඒතකොට අරිට කීවෙන්දු ඉන්නවා. අරිට කීවෙන්දු උපදේශ ගන්නනේ. මොකද්ද ගංගා හෝ යමුනා හෝ මහ හෝ මොකද්ද? පීතාවක රාජසිංහ හාමුදුරුවෝ මල්ල මහ හොටපටයක් තියෙනවා. අතන ගල්ගුවා දාලා ඉද්දක් ගාන මල්ල අර ගෑස් ගැහුවේ මේ අඳුරකම නගන හරියන්නේ. මංගල්ලේ. එතන අරිට ඒ අරිට කීවෙන්දුගේ බණ අහපෝ මේ පීතාවක රාජසිංහ හොටපට. ඔය පන්න විකාන්න මං හිතන්නේ ජයනිව මතක් වුණා. ආවේශ යාරුද එච්චගාම මිනිහා ලිව්වා අරිට කියලා. නැත්නම් දෙල්ලි පිටින් අරිට කියලානේ. අරිටම තමයි. අරිටකම නේද? අරිටකම. මහත්යෝ ඉතා පැහැදිලිව ඔබතුමන් මං දෙල්ලි පිටින් මේ ටික ඔබතුමන් උගන්වනවානේ. ඔව් ඔව්. ඒක ඇත්තටම මාත්‍ය දැන් ඕවා බලද්දී මේ මම හිතන්නේ මේ පොත් කියවන්නේ මේ පොත බොහෝ පිටක් කියවලා නැහනේ. නකෝ. බොහෝ දැන් ළඟ කවකම කියවලා නැහැ. 100 කියවලා තියෙන මං විතරයි. 100 දශම ගානයි කියවලා තියෙන්නේ. නෑ නෑ. දශම ගානක ලංකාවෙම කියවලා තින්නේ මං විතරයි. හැබැයි බලපු අය ඉන්නවා. බලපු අය ඉන්නවා. ඒක බලපු අය ඉන්නවා 2003. 2003. ඒ මේ පොතෙත් වංචාවක් කළා. ඔව්. ඒ කියන්නේ අර මෙච්චර පැහැදිලිව මේ ටයිපින් අකුරු 12 වගේ ෆොන්ට් සයිස් 12න් කරලා තිබ්බ එක අතනට යද්දි ෆොන්ට් සයිස් 6 වෙනවා. ඔව් ඒ කියන්නේ සාමාන්‍යයෙන් බලන්නේ නැහැ නේ ඔය කෙනෙක්. නෑ ඒක බලන්නේ අර මහා පරිමාණය ඉගෙන ගත්ත මහාචාර්ය උදනේ බලන්නේ. ඔව්. උන් මේක කියන්නේ නැහනේ. ඔව් ට්‍රැක් අවුට් කට්ටිය විතර බලන්නේ. බලන්න හේතුව ඔය අදෝලිපි පොත් කියවල දැන් මහත්ය පත්තරයක් ගවම පත්තරේ අවසාන බෝඩේ තීරුව බලන්නේ මොන ප්‍රශ්නයකද මුද්‍රණය කළා කියන්නේ. ඒ වගේ දැන් මම මේ හැම මගුලම කියවනවා මේක නෙමෙයි අවුල. ඒක තමයි ජාතකපතියාරට වැරදිලා තියෙන්නේ. ඔව්. එතකොට තව එකක් තියෙන මහත්ය මෙහෙම මහා මත බඹදත පුත පරුමක බහිකේ පරුමක පුසකුතනේ පරුමක මිත්‍රේ පරුමක දිසේ එතෙහි විස්මිත නිර්මාණ හරිද අරිට ආයිබෝවන් ට්‍රැවල් විත් වයිගලයා බුද්ධ කාලයේ අරිට්ටගම එහෙම නැත්නම් රිටිගල